ඉතින් hello graphic designers and photography editors ඔයාලා දෙගොල්ලටම මේ වීඩියෝ එක ගොඩක් වැදගත් වෙයි. ඉතින් මේ වීඩියෝ එකෙන් මම කතා කරන්න යන්නේ ෆොටෝ එකක් රීටච් කරගන්න විදිහ නෙමෙයි. මේකේ මම දීලා තියෙන free actions මේ thumbnail එකෙන් ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් මම දෙන ෆොටෝස් තුනක් example එකක් විදිහට කියලා දෙනවා. මේ තියෙන පළවෙනි ෆොටෝ එක before and after මම දීලා තියෙනවා කොහොමද මේ actions ඔයාලගේ ෆොටෝ එකට apply කරගත්තට පස්සේ තියෙන්නේ කියලා. ඉතින් මම කියන්නම් මේ වීඩියෝ එකෙන් දැන් කියලා තියෙන free actions වල කොහොමද දාන්නේ. මේ වීඩියෝ එක පහළ කමෙන්ට් එකක් දාන්න කියලා මම ඔයාලට ඒ කමෙන්ට් එක මම රිපීට් දාන්න දාලා තියෙනවා. එතකොට දැනගන්න පුළුවන් දාලා තියෙනවා. මැසේජ් එකක් විදිහට මම ලින්ක් එකේ එවන්න. ලින්ක් එකේ ඒකට පස්සේ ඔයාලට තියෙනවා ඒක ඩවුන්ලෝඩ් කරගන්න. ඉතින් ඩවුන්ලෝඩ් කරගෙන ඔයාලට මේ actions දාගන්න තේරෙන්නේ නැත්නම් ඒකත් මම අන්තිම වීඩියෝ එක කියනවා. දැන් මම කියන්නේ කොහොමද රීටචින් ඉගෙන ගන්න. ඒකට Google එකට ගිහිල්ලා ඔයාලට සර්ච් කරගන්න වෙනවා how to retouch photos in Photoshop කියලා. ඉතින් ඒක සර්ච් කරගත්තට පස්සේ ඔයාලට පල්ලෙහා වීඩියෝ සෙට් එකක් වැටෙනවා. මේකේදී ඔයාලට පුළුවන් රීටචින් දාන්න කෙනෙක් උනත් බේසික් එකේ ඉඳලා එක්ස්පර්ට් ලෙවල් එකට එන්න රීටචින් ඉගෙන ගන්න. ඉතින් මෙතන ඒ සෙට් එකක් තියෙනවා. තව දැන් මම ඉස්සරහට ගෝ actions කොහොමද දාන්න කියලා මම කියලා දෙනවා. ඉතින් ඒකට මෙතන Google එකේ search bar එකට ගිහින් ඔයාලා search කරගන්න ඕනේ how to add actions in Photoshop. ඉතින් මේක නම් අර ලොකු දෙයක් නෙමෙයි. ගොඩක් කටි දාන්න ගොඩක් කටි දාන්න කටියක් තියෙනවා මම කියන්නේ. මේක එක වීඩියෝ එකක් ඔයාලට සිංහලට තියෙනවා. මේකෙන් බලන්න ඔයාලට මේ actions ටික add කරගන්න පුළුවන්. මගේ channel එක follow up කරලා මේ වීඩියෝ එක like කරලා පහන් කමෙන්ට් එකක් දාන්න. කොහොමද මේ වීඩියෝ කියලා මේ වීඩියෝ එක කරනවා. කට්ටියටම goodbye.